අයිබෝන් 10 ශ්‍රේණියේ සමීකරණ ගැන අපි ඉගෙන ගන්නේ. විභව ශක්තිය. විභව ශක්තිය කියන්නේ මොකක්ද? සරලව කිව්වොත් වස්තුවක පිහිටීම හෝ ස්වභාවය වෙනස් වීම නිසා ඒ තුල ගබඩා වී ඇති ශක්තිය විභව ශක්තිය. පොළවට ඉහළින් වස්තුවක් පිහිටීම නිසා ඒ තුල ගබඩා වෙන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ගසකට නැගලා ඉන්න ළමයෙක් පොළොව මට්ටමේ සිට ඉන්න උස අණුව විභව ශක්තිය ගබඩා වී තිබෙනවා. අපි කන්දක් ඉහළට යද්දි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වැඩි වෙනවා. ඔන්චිල්ලාවක් ඉහළට යද්දි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වැඩි වෙනවා. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගණනය කරන්නේ අපි භාවිතා කරනවා EP = mgh කියන සමීකරණය. m ස්කන්ධය, g ගුරුත්වද ත්වරණය, h වස්තුව පිහිටි උස. විභව ශක්තිය මනින ඒකකයේ ජූල්. ගැටලුවකට යමු. මීටර් 2ක් උස ගසක නැග සිටින ළමයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 30යි. විභව ශක්තිය හොයන්න තමයි තියෙන්නේ. ගුරුත්වද ත්වරණය අගය g = 10යි m/2 කියලා ගන්න පුළුවන්. E = mgh. mට කිලෝග්‍රෑම් 30 ආදේශ කරනවා. g වලගේ 10යි, h උස මීටර් 2යි. E = mgh. 30 ගුණ කිරීම 10 ගුණ කිරීම 2. ළමයාගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ජූල් 600යි.